කානා කියන කුඩා ගම්මානයක විශාල විවාහ උත්සවයක් තිබුණා. සියලු දෙනාම සතුටින් හිටියා. සංගීතය, නර්තනය, ආහාර හැම දෙයක්ම ඒ ස්ථානයේ පිරී තිබුණා. යේසුස් වහන්සේ එතුමාගේ මව මරියා සහ එතුමාගේ ගෝලයන් මේ උත්සවයට ආරාධනා ලැබී ඇවිත් සිටියා. නමුත් එක් වෙලාවක යම් දුක් දෙයක් සිදු වුණා. උත්සවයට තිබුණු වයින් ඉවර වුණා. ඒ කාලේ ඒ විශාල ලැජ්ජාවක්, සතුට දුකක් බවට පත්වෙන්න පුළුවන් තත්ත්වයක්. මරියා, යේසුස් වහන්සේගේ මව, යේසුස් වහන්සේ වෙත ගොස් මෙසේ කිව්වා. "උන්ට වයින් ඉවරයි." යේසුස් වහන්සේ ඊටාම සංසිඳව ඇයව අහගෙන සිටියා. එතුමාට කිසි කලබලයක් තිබුණේ නැහැ. එතුමා දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ කාලය නිවැරදි වෙලාවට උන්වහන්සේ ඉෂ්ට කරන බව. ඉතින් ඉන්පසු මරියා සේවකයන්ට මෙසේ ගිහින් කිව්වා. "යේසුස් වහන්සේ ඔබට කියන දේ කරන්න." ඒ ස්ථානයේ විශාල ගල් භාජන 6ක් තිබුණා. යේසුස් වහන්සේ මෙසේ කිව්වා. ඒවා වතුරෙන් පුරවන්න. ඉන්පසු යේසුස් වහන්සේ මෙසේ කිව්වා. දැන් ටිකක් අරගෙන උත්සවයේ ප්‍රධානියාට ගෙනියන්න. ඔවුන් යේසුස් වහන්සේ කී දේ කරා. නමුත් පුදුම දෙයක් සිදු වෙලා තිබුණා. ඒ වතුර දැන් වයින් බවට පත් වෙලා තිබුණා. ඒක සාමාන්‍ය වයින් නොවේ. ඔවුන්ට කවදාවත් රස කරලා නොතිබූ හොඳම වයින්. උත්සවයේ ප්‍රධානියා පුදුම වෙලා මෙසේ කිව්වා. හැමෝම හොඳම වයින් මුලින්ම දෙනවා. නමුත් ඔබ හොඳම දේ අවසානයේට සංගවා තිබුණා. හැම දෙනාම පුදුම වුණා. සතුට නැවතත් මංගල උත්සවයේ පිරුණා. යේසුස් වහන්සේ අඩුව තිබූ තැනට සතුට ගෙනාවා. ඉතින් මගේ යාළුවනේ, යේසුස් වහන්සේ අපේ කුඩා දුකත් අවධානයෙන් බලන දෙවි කෙනෙක්. එතුමා කියන දේ අප කළොත් ආශිර්වාද අපිට ලබන්න පුළුවන්. එතුමා අපේ හැම අඩුවක්ම සතුටක් බවට පත් කරනවා. ඉතින් මගේ යාළුවනේ, අද ඔබගේ හොඳම පාඩම තමයි දෙවියන් වහන්සේ අපේ හරිම කාලය, හරිම වෙලාව උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ තමයි අපේ හැම වෙලාවක්ම තීරණය කරන්නේ. ඉතින් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඔබත් සමග යලිත් හම්බ වෙනකන් ඔබට ආශිර්වාදමත් දවසක් වේවා. යේසු පිහිටයි.